මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ඇවිල්ලා කියනවා. ස්වාමීනි 86000ක් තරම් මිත්‍යා දෘෂ්ටිකයෝ අවීචියටමයි යන්නේ කියලා. යන්න අපායවල තව කොච්චර තියෙනවද? අවීචිය කියන්නේ අපාය පරපුරේ අති බිහිසුණුම නිරය. අති දීර්ඝ ආයුෂ තියෙන නිරය. මනුස්ස වර්ෂයෙන් ආයුෂ අසංඛ්‍ය 86,40,000ක් කියලා තියෙනවා. එතකොට මේ പ്രേතවත් වේ සඳහන් කරනවා අති භයානක දුක් විඳිනවා പ്രേත ලෝකෙ ඉපදිලා කියලා. ඉතින් പ്രേත ලෝකෙ ඉපදිලා භයානක දුක් විඳලා මරණින් මත්තේ නැත්නම් പ്രേතාත්මයෙන් මිදිලා කෙලින්ම අවීචයට යන නිසා වෙන්නේ ඇති සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ හිම සඳහන් කළේ. අතරක් නැතුවම අවීචයට වැටෙන නිසා. ඉතින් කෙසේත් പ്രേතයා සඳහන් කරනවා 86000ක් තරම් ප්‍රමාණයක් ධාතු පූජාවේ නුගුණ කීමේ අකුසල කර්මය නිසා මරණින් මත්තේ නිරය හා සමාන වූ പ്രേත අපායෙහි ඉපදිලා වෙනම තම තමා විසින් බිඳින මහා දුකක් තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය උදෙසා පූජා පවත්වන කාලේ යම් කෙනෙක් දොස් කීවද ඒ පුජ්‍යලයන් ඒ අකුසල කර්මයෙන් සසර බොහෝ කාලයක් දුක් විඳිනවා. නමුත් යම් කෙනෙක් පූජා පැවැත්වුවා නම් ඒ කුසල කර්මයෙන් මහත් වූ සැපයක්ද භුක්ති විඳිනවා. ස්වාමීනි දිව්‍යමය වූ මල් මාලා පැලඳගෙන සරසුනා වූ දිව්‍ය සම්පත්තියෙන් සමෘද්ධ වූ දෙව් පිරිවර ඇතුව මේ චෛත්‍ය උදෙසා යම් කෙනෙක් පූජා පැවැත්වුවා නම් ඒ මල් පූජාවේ විපාකයේ විඳිමින් අහසින් එන ඒ දිව්‍ය ස්ත්‍රීන් ස්වාමීනි පේනවද? මේ චෛත්‍ය ළඟ ප්‍රේතෙක් හැටියට මමත් ඉන්නවා. ස්වාමීනි දිව්‍යමය වූ ස්වරූපයෙන් දිව්‍යමය වූ වස්ත්‍රාභරණයෙන් සැරසිලා අති ආශ්චර්යමත් ලීලාවෙන් මේ චෛත්‍ය දිහාවට එන අර දිව්‍යාංගනාවන් පේනවද කියලා අහනවා. ඒ මාළ කියනවා ස්වාමීනි මහා කාශ්‍යපයන් වහන්සේ ඊතා සුළු පූජාවක් චෛත්‍ය වෙනුවෙන් සිද්ධ කිරීමේ ආශ්චර්ය අද්භූත වූ ලොමු දැහැ ගන්නා සුළු මහත් වූ සැප විපාක විඳින ඒ පුණ්‍යවන්තයෝ පේනවද ස්වාමීනි? සුළු පූජාවක් මේ සෑයට කරලා හිතා ගන්න බැරි ආශ්චර්යමත් සැප විපාක විඳින අය පේනවද ස්වාමීනි? සර්වඥයන් වහන්සේට নমස්කාර කරන අභිවාදනය කරන යම් කෙනෙක් වෙත්නම් ඒ සියලු දෙනාම මහත් වූ සැප විපාක ලබනවා. ස්වාමීනි ඒ දිව්‍ය ස්ත්‍රීන් අතර මනුස්ස ලෝකේ හිටපු කාලේ මගේ බිරිඳ ඉන්නවා. මනුස්ස ලෝකේ හිටපු කාලේ මගේ දුව ඉන්නවා. මනුස්ස ලෝකේ හිටපු කාලේ මගේ ලේලිය ඉන්නවා. ඔවුන් සෑය වඳින්න එනකොට තමයි යන්න එපා කිය මන් නින්දා කළේ. නමුත් මගේ වචනයට අකීකරු වුණ ඔවුන් අද දිව්‍යමය ලෝකවල දිව්‍යමය සැප විඳිනවා. ඔවුන් කුසල් කරනකොට ඒකට බාධා කරපු මම പ്രേත අපායේ මෙච්චර දුක් විඳිනවා. සර්වඥ ධාතුන් වහන්සේගේ පූජාවට බාධා කරපු මම වගේ 86000ක් නිමක් නැති මහ දුක් තව විඳිනවා කියන කාරණාව සඳහන් කරනවා. ඉතින් මේ කාරණාව දැනගත්ත